සුබ දවසක් කොහොමද ඉතින් ඔයාලට? අද මම ඔයාලට පෙන්වන්න හදන්නේ අපේ ගමේ තියෙන ලස්සන තැනක්. දැන් වෙලාව 3:08 විතර ඇති. පොඩි පොදේකුත් යනවා. උදේ නම් සැරට මෙහෙට වැස්සා දැන් නම් අඩු කරලා තියෙන්නේ. අද කොහොම හරි මේ අපේ ගමේ තියෙන මේ ලස්සන තැන ඔයාලට පෙන්නනවා කොහොම හරි. අපි එතනට යමු නේද දැන්? අපි යන පාරේ ඉස්සරහට යනකොට හන්දියක් හම්බ වෙනවා. ඒ හන්දියෙන් එහාට නම් බයික් එකේ යන්න බෑ. බයික් අපි එතන දාලා කිලෝමීටරයක් විතර උඩහට කන්දේ පයින් යන්න තියෙන්නේ. මෙතන ඉඳන් ඉතින් තනිකර පයින් යෑමක් තමයි තියෙන්නේ. තනිකරම කන්ද. පාරත් ටිකක් අමාරුයි. ඒ මදිවට පොඩි පොදේකුත් යනවා. මේක වැඩි වෙන එකක් නෑ. වැඩි වුණොත් එමනම් ඉවරයි. මොකද උඩහටම යන්න තියෙනවා. මේ පාරේ යනකොට අපිට නතර වෙන්න තැනකුත් නෑනේ. නතර වෙන්න තියෙන්නේ අපේ ගමනාන්තයේ කෙළවරම තමයි. කකුල් දෙකට බුදු සරණයි කියලා අපි දෙන්න මේ කන්ද උඩහට යන ගමන් ඉන්නේ. වැස්ස නම් දැන් සම්පූර්ණයෙන්ම අඩු වෙලා තියෙන්නේ. ඒ වුණාට උදේ ඉඳන් වැස්ස හින්දා මීදුම ටිකක් තියෙනවා. ඔයාලට පේනවා ඇති ඉස්සරහම පොඩි වංගුවක්. ඇත්තටම පොඩි කිව්වට ඒක ලොකු වංගුවක්. මේ වංගුව ගාව ඉඳනොත් මීටර තව 500ක් විතර අපිට උඩහට යන්න ඕනේ අපේ අදාළ තැනට යන්න. මේ ගමන ඇත්තටම එන්න ප්ලෑන් කරේ මගේ යාළුවා. අපි එන්න හිතාගෙන හිටියේ උදේ පාන්දර එන්න බැරි වුණා මෙහෙට සැරට වැස්ස නිසා. උදේ එන්න බැරි වුණාට කමක් නැහැ. වැස්ස අඩු වුණාට පස්සේ අපි ආවනේ කොහොම හරි. අපි එනම් මේ පොඩ්ඩක් ගිහිල්ලාම බලමු කොහොමද කියලා. දැන් නම් වැස්ස හොඳටම පායලා තියෙන්නේ. පොද ගහන්නෙත් නෑ. ඒ වුණාට මීදුම නම් පොඩ්ඩක් තියෙනවා. මීදුම පොඩ්ඩක් තිබුණට ඈත කඳු ටිකේම හොඳට පේනවා අපිට. ඔයාලට දැන් පේනවා ඇති ලොකු ගෙයක්. ඒ ගේ ඇත්තනම අපේ අල්ලපු ගමේ තියෙන ඇමිටියගොඩ වලව්ව. ඇමිටියගොඩ කියන්නේ අපේ අල්ලපු ගම. ඒ ඇමිටියගොඩ වලව්වට ඈතින් පොඩි කඳු ගැටයක් තියෙනවා. ඒ කඳු ගැටේ චෛත්‍යයක් තියෙනවා. ඒක තමයි ගල්ලෙනකොට රජමහා විහාරය. ඔය ගල්ලෙනකොට රජමහා විහාරය හදලා තියෙන්නේ වලගම්බා රජතුමා. ඇත්තටම අපි මේ ටිකත් බලාගෙනම අපේ ගමනේ ඉතුරු ටිකත් යමු. තව පොඩ්ඩ දුරයිනේ අපිට යන්න තියෙන්නේ. ඔයාලට පේනවා ඇති අපි යන පාරේ මේ සුදු පාට ගල් වර්ගයක් තියෙනවා. මේවට කියන්නේ තිරිවානා ගල්. ඇත්තටම මේ ගල් වලට වෙළඳපොළ නම් ඉහළ වටිනාකමක් තියෙනවා. අපේ ගමේ නම් මේවා සුලභ විදියට නෑ. ඒ වුණාට දකින්න තියෙනවා. අර මෙහෙන් ඔයාලට පේනවා ඇති මේ කන්දේ පහළ ප්‍රදේශය. අපි ආවේ මේ කන්දේ පහළ ඉඳන්. ඔයාලට හිතා ගන්න පුළුවන් අපි කොච්චර උඩහට ඇවිල්ලා තියෙනවද කියලා. ඒ වගේම මේ යන පාරේ ඔයාලට වතුර පාර පේන්න තියෙන වතුර පාරවල් දෙක තුනක්. මේ වතුර පාරවල් නම් උල්පත් ජලය නෙවෙයි. මොකද මෙහෙට මේ දවස් ටිකේම සැරට වහින හින්දා තමයි මේ වතුර පාරවල් තියෙන්නේ. අපි තව චුට්ට දුරයි තියෙන්නේ. මේක යමු එහෙනම්. අපේ ගමනාන්තයේ අවසානයේට අපි ළඟා වුණා කිව්වොත්
නිවැරදි. ඔයාලට පේනවා ඇති මේ ඉස්සරහම පොඩි මඩුවක් හදලා තියෙනවා. ඇත්තට මේ මඩුව හදලා තියෙන්නේ මේ ඉඩම් වල වැඩ කරන මිනිස්සුන්ගේ විවිධ අවශ්‍යතාවලට. මොකද වහින කාලෙට එහෙම මේ මිනිස්සුන්ට තෙමෙන්නේ නැතුව ඉන්න දිහාවක් නැහැ. ඒ වගේම මේ අපේ පැත්තේ වැඩිපුරම තියෙන්නේ තේ ඉඩනුයි කුරුඳු ඉඩනුයි. බලමු අපි මේ බලන්න ඔයාලට පේනවා ඇති මේ අවට පරිසරය. මෙතනට ඇත්තට මේ ඇවට කඳු ටික ඒ වගේම මේ පහළ ප්‍රදේශයේම හොඳටම පේනවා. මෙතනට වැඩිය මෙතන ඉඳන් චුට්ටක් උඩට ගියාම මීට වැඩිය හොඳට පේනවා. ඇත්තටම මාරම ලස්සනක් තියෙන්නේ. ඒ වගේ පුදුම හුළඟක් තියෙන්නේ. අපි මෙතන පොඩ්ඩක් වෙලා ඉඳලා උඩට ගිහිල්ලා හොඳටම බලමු. මොකද එතනට තමයි සුපිරියටම පේන්නේ මේ හැම තැනම. ඇත්තටම කිව්වොත් එම අපේ ගමේ එක ලස්සන තැනක් විතරයි මේ. මීට වැඩිය ලස්සන තැන් ගොඩක් තියෙනවා. ඔයාලට හිතා ගන්න පුළුවන් අපේ ගම කොච්චර ලස්සනයිද කියලා. මෙතන පොඩි වෙලාවක් රැඳිලා අපි මෙතන ඉඳන් පොඩි දුරක් උඩට යමු. එතනට තමයි හරියටම මේ හැම තැනම බලා ගන්න පුළුවන්. පුදුම ලස්සනක් තියෙන්නේ. මෙතන හිටිය ඇති අපි දැන් උඩහට යමු. මොකද නැත්තම් වෙලාව යනවා අපි දන්නේම නෑ. ඒ තරම් ලස්සන හින්දා අපිට කොච්චර හිටියත් මදි. ඔයාලට පේනවා ඇති ඉස්සරහෙන් කැලෑවක්. ඇත්තටම ඒක තමයි අපේ ගමේ තියෙන රක්ෂිතය. මේ රක්ෂිතය ලොකු භූමි ප්‍රමාණයක තියෙනවා. මේ රක්ෂිතය අපේ ගමට ඇත්තටම හරිම අලංකාරයක් ගෙන දෙන ඒ වගේම මාර සම්පතක්. ඔන්න අපි ලස්සනම තැනට ආවා. ඔයාලට මෙතන ඉඳන් බලා ගන්න පුළුවන් අපේ ගම. ඒ වගේ මෙතනට කොච්චර ලස්සනට හැමතැනම පේනවද කියලා. ඇඟට පුදුම සනීපයක් තියෙන්නේ. ඒ තරම් සීතලයි. පුදුම හුළඟක් කමන්නේ. කිසිම සද්ද බද්දයක් නැහැ. කුරුල්ලන්ගේ සද්ද විතරයි ඇත්තේ. කාගෙන්කවත් කිසිම බාධාවක් නැහැ. මම කියනවට වැඩිය හොඳයිනේ ඔයාලම බලා ගන්න එක. බලන්නකො කොච්චර ලස්සනද කියලා. මෙතනට ලස්සනටම පේනවා සූරියකන්ද රක්වාන නගරය, සිංහරාජ රක්ෂිතය. ඒ වගේ මේ අවට ප්‍රදේශ ටිකේමත් හොඳටම දැක ගන්න පුළුවන්. අපිට ඒ වගේම මේ බලංගොඩ කඳු පන්ති එහෙමත් මෙතනට හොඳටම පේනවා. මගේ යාළුවා මට මෙහෙම කියනවා. හවස් වෙලාවක මෙතනට ඇවිල්ලා කහට කෝප්පෙකුත් වක් කරගෙන අකුරු කෑල්ලකුත් කන ගමන් මෙතන තියෙන මේ ගලක් උඩට වෙලා වාඩි වෙලා ඉර බහින හැටි බලන් ඉන්න ආසයිලු. මං කිව්වා ඉතින් පුළුවන් වෙලාවක ඇවිල්ලා ඒ වැඩේ කරගනින් කියලා. ඔයාලට හිතා ගන්න පුළුවන් එහෙම කියන්න හේතුව. ඒකට හේතුව තමයි මේ පරිසරයේ තියෙන ලස්සනයි නිස්කලංක බවයි. පුදුම නිදහසක් තියෙන්නේ. මේ ඉන්නේ මගේ යාළුවා.
ඒකට තමයි ඉතින් මේ වගේ අදහස් එන්නේ. අපේ ගම කොච්චර ලස්සනයිද කියලා ඔයාලට පේනවනේ. ඇත්තට හරිම ලස්සනයි, පුදුම නිදහසක් දැනෙන්නේ. ඔයාලටත් පුළුවන් ඉතින් පුළුවන් දවසක ඇවිල්ලා අපේ ගමේ ලස්සන බලන්න. මෙතන නම් දැන් හිටිය ඇති, මොකද හවස් වීගෙනත් එනවා. වැස්සොත් එහෙම අපිට යන්න වෙන්නෙත් නෑ. මෙතනම ඉන්න තමයි වෙන්නේ. ඒකින්ද අපි දැන් හිමීට පහලට යමු. මට හිතුණා ඒ ඉස්සරහා කණ්ඩිය උඩට නැගලා ගලක් අරගෙන පහලට විසි කරන්න. මම මගේ යාළුවගෙන් ඇහුවා ගලක් විසි කරන්නද කියලා. ඌ කිව්වා කමක් නෑ විසි කරපන් කියලා. ඔන්න එහෙනම් මම විසි කළා. පේනවනේ ඔයාලට පල්ලම. මේකේ තමයි ඉතින් උඩහට ආවේ. දැන් ඉතින් පහලට යන්න තමයි තියෙන්නේ. පරිස්සමෙන් පහලට යන්න ඕනේ. මේ දවස් ටිකේම වැහැලා මේ පාර හරියට ලිස්සනවා. ලිස්සලා ගියොත් ඉතින් පහල තමයි නතර වෙන්නේ. බොරු කියන්න ඕනේ මට නම් ඉතින් යන්න හිතෙන්නේ නැහැ. තව ටිකක් වෙලාවක් මෙතන ඉන්න තමයි හිතෙන්නේ. යාළුවා කියනවා පිස්සු කෙලින්න නැතුව යමන් යකෝ, මේ වැස්සොත් එහෙම යන්න වෙන්නේ නැහැ, තෙමීගෙන තමයි යන්න වෙන්නේ කියලා. කරන්න දෙයක් නැහැ ඉතින් යන්න වෙනවා. හිමීට පහලට ඉතින් මේ ලස්සන බලබලාම යනවා. පේනවනේ හුලම් පාර කොච්චරද කියලා. බලන්න ඔයාලා මම මේ පෙන්නන දේ ඔයාලා අඳුරනවද කියලා. මම නම් හිතනවා ඔයාලා දන්නවා කියලා. මේ තමයි මිනිරන්. මිනිරන් එහෙමත් අපේ ගමේ තියෙනවා. ඉස්සර නම් මිනිරන් පතල් දෙකක් විතර තිබුණා. දැන් නම් ඒවා වැඩ කරන්නේ නැහැ. මේ මිනිරන් එක එක වැඩවලට ගන්නවා. මිනිරන් එහෙමත් අපේ ගමේ තියෙනවා. ගොඩකෙවල ඉඳන් වේරහැර පාරේ ඇවිල්ලා වේරහැර පාරේ ඉඳන් අම්මුඩුවේ පාරේ එන්න ඕනේ ටික දුරක්. එතකොට රක්ෂිතයක් එහෙම හම්බ වෙනවා. ඒ රක්ෂිතේ පහු කරගෙන චුට්ටක් ඉස්සරහට එනකොට මේ තැන අපිට දැක ගන්න පුළුවන්. ඔයාලටත් පුළුවන් වෙලාවක ඇවිල්ලා අපේ ගමේ මේ ලස්සන බලන්න කියලා මම ආරාධනා කරනවා.